Good morning guys. අද මේ මට කල්පෙන්න 8 වෙනි දවස. ඉතින් අද නිදහස් දවස. නිදහස් දවස වුණාට ඉතින් රටේ නිදහස හම්බුනාට අපිට නම් නිදහසක් නැහැ. අපි දැන් මේ වැට්ට යන්න යන්නේ. රෑ මෙහෙට හොඳටම ගස්සා. ඔයාලා මේ වතුර පිල්ල දෙන්නේ පාරවල් වල යන්න ගියපුන්නේ. හරි අමාරු කුඹුර යංග බණ්ඩක් පුළ මේ දන්නේ. සෑහෙන දුරක් ගාගෙන කැලේ අස්සෙන් අපි ආවා කුඹුර යායට. පිටිපස්සේ වෙනද ඒ කුඹුර යාය. එන්න තියෙන්නේ කැලවල් අස්සෙන් තමයි එන්න තියෙන්නේ. අද උදේ කෑමට හම්බුනේ පැටිස් තියෙනවා, රෝල්ස් එක තියෙනවා. අද උදේ කෑම මෙව්වා. මෙහෙන් හම්බුනේ මේ දෙක තමයි. බලමු දවල්ට මොනවද හම්බෙන්නේ කියලා කෑමට. අපේ රෝල්ස් ඇතුලේ මේ අල එහෙම තිබ්බට හදලා මේ වල දාන්නේ මඤ්ඤොක්ක. මඤ්ඤොක්ක පිළි තමයි. මේ මඤ්ඤොක්ක අල කෑලිත් තියෙනවා. මෙව දාලා තමයි මෙව හදන්නේ. ඔයාලට පේනද මේ කැලෑ තනිකර සුද්ධ කරලා මෙහි කුඹුරු හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙහි බඩේරු ගෝගා කරනවා. කිරි ගවයෝ කිරිහර සත්තු බලා ගන්නවා. තව මේ රටවලුත් හදලා දිනවා. ඒ ටික මම පස්සේ පෙන්නන්නම්. ගයිස් මට අද හිතුණා මේ විටක් කන්න ඕනේ කියලා. ඉතින් අර ගෙනල්ලා තිබ්බ විටෙන් ටිකක් ඉල්ලා ගත්තා. මේ තියෙන්නේ කරුංකා පීනිට ලියපු කරුංකපුවක්. මෙතන තියෙනවා සිංහල දුම්කොළ කෑල්ල. මේ හුණු තියෙනවා. මේ පොඩි බුලත් කොළ මෙහි තියෙන්නේ. බලමු කාලා මොනවා වගේද කියලා. සිංහල දුම්කොළත් එක්ක මේ කන පළවෙනි වතාව බලමු. මෙහෙම කරලා උතලා ඕනනම් හැපෙන්නේ නැහැ. කරුන් කනේ අමාරුයි. මොහොතන ලොකු සරක් කරනවා. සිංහල දුම්කොළ වල වෙන්නේ නැති කට නිකන් හැම යන්න වගේ. ගාම ඩිවට එක්ක දානවා. කොහොම කනවත් දන්නේ නැහැ මිනිස්සු මේවනේ. දැන් නම් දනවා කම කටම දානවා. කමන්න එනම් කාලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් නම් ටිකක් හපලා කියලා ගැහුවට පස්සේ සැර අඩු වුණා. දැන් නිකන් ඉතින් හප ඉන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවද රෑට මැෂින් එක කපනවා. එතන ඉඳන් ඊවර 10 වගේ අර ලෝඩ් වෙන ටැංකිය එක උර කරලා අර ට්‍රැක්ටරේ අරගෙන එනවා මේ වෙල දිගේ. ඇවිල්ලා මෙතන මේ කුඹුරට දාන තැනින් ගොඩ කරනවා. ගොඩ කරලා ඉවරලා ලෝඩ් එක පිටින් එකපාර යන්නේ. ඔයාලට පේනවද මේ තාම වතුර මේ වගේ මේ ඊයේ හොඳටම වැස්සා මේකට. දිට්ටා සුලි වුණාට පස්සේ ඊයේත් ඒ වගේම හුලං අල්ලලා වැස්සා. අපි හිතුවේ දිට්ටාගේ අනිත් එක එනවා කියලා.
මේවත් පැහිලා තියෙන්නේ කපන්න පුළුවන් තව දවසකින් දෙකකින් කපයි. ඇස්ස තමයි අපිට කරදර කරන්නේ. මේ අදත් හාසෙද්දි කියන්නේ මේ වැහි බලාකුළු තියෙනවා. ඉක්මනට කපා ගන්න තරමක් තමයි ඉතින්. ගයිස් අද දවල් කෑමකට තිබ්බේ මඤ්ඤොක්කා හොදියි ඊට පස්සේ චිකන් කෑල්ලකුයි සතු තම්පලා කියන්නේ අන්න ඒවයි තිබ්බේ. අවුලක් නැහැ. ඉතින් දවල් කෑම එක නම් හොඳයි. අපි කෑවා. ගයිස් ඔන්න දැන් බත් කාලා නම් ඉවරයි. දැන් ඩීසල් ගේන්න යන්න වෙලා තියෙනවා. ඩීසල් ඉවරයි. මම දැන් යනවා ඩීසල් ගේන්න. කෑන් දෙක මේ තියෙන ගයිස් කෑන් දෙක. අපි මේ කම්පියුටර් දාලා ගැට ගහ ගන්නද දෙකට. ඔයගොල්ලෝ බයික් එක දිනවා. බයික් එක දියන් තමයි අරන් ඉන්නේ. මේ විදිහට කෑන් දෙක දා ගන්නවා බයික් එකට රොමොට් එකට ගහලා ඒකල්ල එල්ලන් එන්න තමයි තියෙන්නේ. අපි ඩීසල් ගේන්න යන පාර අපි දැන් ඩීසල් කෑන් දෙකක් තරම් ගොයන් කපන දෙනට ආවා. බයික් එක නාඩි කොහොමද පැයකට වැඩි ගියා එන්න. දැන් තියෙන්නේ අතන මැෂින් එක තියෙන තැනට කරේ තියන් යන්න. ඩීසල් කෑන් දෙක කරේ තියන් යනවා. ට්‍රැක්ටරේ ආපුවම ට්‍රැක්ටරේ තියන් යනවා කියලා ලේසි වගේ. ට්‍රැක්ටරේ ආපුවම ට්‍රැක්ටරේ තියාගෙන අපි යන් මැෂින් එක ළඟට. ඔච්චර දුර කරේ තියා යන්න බෑ.
4:44යි. තව අක්කරයක් තියෙනවා. අක්කරයක් කියන්නේ මේකෙන් භාගයක් විතර තියෙන දැන් කපන්න. තව තියෙනවා අක්කර දෙකක් විතර. ඒ ටිකට යන්න ඕනේ මේ ටික කපලා. ඉතින් මේ කපන අතරේ මම බැලුවේ මේ තට්ටුව සුද්ධ කරලා දාන්න. මේ පේනවනේ මඩ. ඒ ටික සුද්ධ කරලා මැෂින් එක නෝඩ සුද්ධ කරලා තියන්න බැලුවේ. උඩල්ලක් කරන්නේ ගයිස්. ඉතින් කකුලෙන් තමයි සුද්ධ කරන්නේ. මොනවා කරන්නේ? කපලා ඉවරලා අපි ගෙදර යන්න යන්නේ ගයිස්. ගායිස් අද වැස්ස හොඳටම අපිට කරා කපන්න දුන්නේ. මේ බලන්න අහස. මේ පේනවද? වැස්ස හොඳටම ඉඳාල් ගෙදර එනකොට. ගායිස් අපේ අද වැඩ ඉවරයි. ඉතින් අද දවසෙන් අපි නවතිනවා. හෙට අලුත් වීඩියෝ එකක් කරන් එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්. Goodbye.